අද ජූනි මාසේ 7 වෙනිදා. අලුත් සතිය පටන් ගන්න මේ සතිය මම ප්‍රොඩක්ටිව් විදියට ඉවර කරන්නේ කොහොමද කියලා අපි මේ vlog එකෙන් බලමු. මම දවස පටන් ගත්තේ affirmations වලින්. Pinterest එකේ vision board එක බලලා මගේ goals ගැන මම ආයෙත් මට මතක් කරගත්තා. ඔයාලත් හැම දවසක්ම පොසිටිව් විදියට මට පුළුවන් කියලා පටන් ගන්න. උදේ පාන්දරින්ම මම කරපු අනිත් ඇක්ටිවිටි එක තමයි ඇවිදින්න ගිය එක. මේ වගේ ෆිසිකල් ඇක්ටිවිටි එකකින් දවස පටන් ගන්නකොට ඇඟට වගේම හිතටත් හොඳයි. අද දවසේ මම කරන ප්‍රධානම වැඩ දෙක තමයි cleaning and budgeting. සතිය පුරාම එකතු වුණු ඩස්ට් එක අනවශ්‍ය දේවල් අයින් කළා මම මගේ ටේබල් එක හොඳට අස්පස් කරගත්තා. හැම සතියක් අන්තිමටම අපිට අපේ ඉන්න තැන මෙහෙම ක්ලීන් කරගන්න පුළුවන් නම් අලුත් සතිය අපිට ගොඩක් ෆ්‍රෙෂ් විදිහට පටන් ගන්න පුළුවන්. Then shoot a break.